6 වෙනි පාඩම අසල 6 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? හරි මොකක්ද පුතේ මේ පිටුවන්ගේ රුධිර සංසරණ පද්ධතිය 11 වසරේ එක පොතේ 6 වෙනි පාඩමේ මානව දේහ ක්‍රියාවල හරි මානව දේහ ක්‍රියාවල පාඩමේ මොකක්ද රුධිර සංසරණ පද්ධතිය හරි පිටුවන්ගේ මොකක්ද 11 වසර එක පොත පිටුවන්ගේ රුධිර සංසරණ පද්ධතියකට කියන්නේ අපිට ඕනේ රුධිර සෛල කියන ප්ලාස්මා රුධිර සෛල 163 හරි 161 තියෙනවා 161 කියන උත්තරේ දෙන්න 163 ඉස්තරේ කියන මොකද පුතේ මේක රට පැටලෙන ප්‍රශ්නයක්. මේක උත්තර දෙකක් තිබ්බා. මම උත්තර දෙකක් කියලා දාලා තිබ්බා මගේ විදියට මම දාපු ෂෝට් එකේ. හරි. උත්තර දෙකක් කියනවා මේක. බල උත්තර දෙකක් කියනවා නැති එක මොකක්ද වෙන්නේ කියලා මම මගේ උත්තරයක් තිබ්බා. බල. රුධිර සංසරණ පද්ධතියේදී සෛලය, පටකයක් සහ ඉන්ද්‍රය වන්නේ සෛලය, පටකයක්, ඉන්ද්‍රය මම කිව්වා ජීව විද්‍යාව ඉගෙන ගන්න කියන මොනවද කියලාද? පරමාණු, අණු, සෛල, පටක, අවයව, පද්ධති, ජීවිය, ගමනය, ප්‍රජාව, පරිසර පද්ධතිය, ජෛව ගෝලය අන්නේ කියන්නේ හරි මේ කියන්නේ ජීව විද්‍යාව සිලබස් එක පාඩම් 10 එකේ මේක කවර හරි පරමාණු ගැන අණු ගැන පරමාණු ගැන රසායන විද්‍යාව දෙන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් අණු ගැන අණුව කාබනික අකාබනික කියන සමය මොකද පළවෙනි ප්‍රශ්න කතා කරන්නේ පොඩි ප්‍රශ්න සෛල එක එක සෛල වලට දෙන්නේ අපි ගමු මේක රුධිර රුධිර සෛල හරි රුධිර සෛල මොනවද රතු රුධිර සෛල සුදු රුධිර සෛල පට්ටිකා සෛල විදිහට ගන්නෙ නැහැ නමුත් ඔයගලගේ දේහාණු කියන එක යන්නේ බක්ෂ රුධිර සෛල නෙමෙයි මෙතන දේහාණු කියලා තිබ්බේ දේහාණු කියන එක තමයි තිබ්බේ මොකද රුධිරේ ප්‍රධානම දෙයකට වෙනවා ප්ලාස්මා සහ දේහාණු කියන ප්ලාස්මා කියන්නේ වතුර වගේ කොටස දේහාණු කියන්නේ කැටි වගේ කොටස right එතන කැටි වගේ කොටස් තියෙනවා රතු විදුරාණු සුදු විදුරාණු පට්ටික රතු විදුරාණු බෙදෙන්නේ නැහැ ඒ සුදු විදුරාණු බෙදෙනවා කොටස් දෙකකට මොකක්ද සුදු විදුරාණු බෙදෙනවා කොටස් දෙකකට ඔව් අපි හිතන්න ගන්න ෆැක්ටර් සුදු විදුරාණු සුදු රුධිරාණු බෙදෙනවා කොටස් දෙකකට එකක් කණිකාමය කණිකා කියන්නේ මොකද කණිකා කියන්නේ මොනවද කණිකා කියන්නේ කෑලි පොඩි පොඩි කෑලි කියලා හිතන්න කණිකාමය කියන්නේ කෑලි කෑලි කියනවා කණිකා රහිත කියන්නේ කෑලි කෑලි නෑ කණිකාමය සුදුසුකම් වර්ග තුනක් තියෙනවා හරි සමහර ඒවා ඒ මේ සුදුසුකම් ඔක්කොම පොතේ එහා මෙහා කියන්නේ ඉටිකොල කෑලි මේ ඉටිකොල කෑලි වගේ ඒවා පේන්නේ නැහැ නම් ඒවා පේනවා පාඩ කරන්නේ එක එක වර්ගවල සමහර වර්ගක ආම්ලිකයි සමහර වර්ගක වාර්ෂිකයි සමහර වර්ගක උදාසීනයි හරි ආම්ලික වර්ගක වලින් වර්ණ ගැනීම ඒවට අපි කියනවා ඉයසිනෝෆිල් ඇසිඩික් මීඩියම් එකට කැමති නම් ඉයසිනෝෆිල් ෆිලික් කියන කැමති ඉයසිනෝ කියන්නේ ඇසිඩික් මීඩියම් ඉයසිනෝ
එන්නේ රතු පාට ටිකක් අපි උදුරේට දැම්මොත් අර බේසෝ කියලා රතු පාට. හැබැයි ඊයසෝ කියලා රතු පාට නෙමෙයි. ඊයසෝ කියලා රතු පාට දෙන්න නම් වදමාල් වලට අම්ල දාන්න. දැන් මම හිතනවා රතු පාට නිල් පාට වගේ. අන්නේ නිල් පාට වෙච්ච එකේ ඉදුරියක් දැම්මොත් නිල් පාට වෙන්නේ ඊයසෝ. ආම්ලික මාධ්‍යයේදී එන පාඩ දෙන්නේ ඊයසෝ. වාර්ෂික මාධ්‍ය එකයි නම් පීඑච් දර්ශකය. පීඑච් දර්ශක ආම්ලික පාඩේ නම් රතු කියලා. ඒක පීඑච් දර්ශක වලට අම්ලික යුක්ත කවලා කරන එක දැම්මොත් ඊයසෝ කියලා රතු පාඩ. හරි. වාර්ෂික මාධ්‍යයේදී නම් කොළ පාඩයි දෙන්නේ. ඒක පීඑච් දර්ශකයේ මොනවද දාලා කොළ පාඩ වුණාට පස්සේ කොළ පාඩයි ඒක කොහොමද මේක දැම්මොත් මේ දේවල්ට දැම්මොත් බේසෝ කියලා කොළ පාඩ. ඉස්සරහට අපි පාඩ කරලා පාඩකට වර්ණයේ ආම්ලිකත වාර්ෂිකයට උදාසීන දෙකෙන් තමයි මුදේ ඊයසෝ කියලා බේසෝ කියලා සහ අනිත් එක නියුට්‍රල් නම් උදාසීන නම් නියුට්‍රල් විද ඔයාලට බැක් දෙවුනද ඊට පස්සේ මේවා විභාගයට ඇවිල්ලා රූපමාන රූප දීලාම මේක වදිනවා රුධිර සෛලයේ රූප දීලාම මේක ඊයසෝ කියලාද බේසෝ කියලාද නියුට්‍රල් කියලාද නැත්නම් වසා සෛලද මොන සෛලද මේක වෙන කොටස් දෙකකට වසා සෛල මොන සෛලද අමාරු නැති එක තමයි කියලා දෙන්නේ. හරි. අමාරු නම් මාත් නැවිලෝ අතවා මාත් කියලා නැහැ. ඔයාලට අමාරුයි මාත් හරි. අපි ඒක අමාරු කියලා යම වැඩ නැහැ. අමාරු විදිහට ලේසියෙන් කියලා දෙන්න ආගන්න. මේවා අහන්නේ ආම්ලික මාත්‍රික භාෂික මාත් අහන්නේ නැහැ. මම නිකන් කියන්නේ. බලන්න ඔයාලට දෙපැත්තේ කියවනවා නේ. ඒක මම කියන්නේ ඒකයි. පාඩම් කරන්න එක මම දන්නවා. මේක ටික වැඩිපුර කිව්වා. වැඩිපුර කියලා දැනෙන්න ඕනේ වගේ. හරි. ඕනලා කිව්වම ඊට පල්ලෙහාම ඒක ලියන්න. හරි. ඒක මොකද දෙන්න ඕනේ. හරි. මේකේ පාඩම් මේක හැටි බලන්න. ඉයර්ෆෝන් එක වගේ. හෙඩ්සෙට් එක වගේ. අහගන්න. හෙඩ්සෙට් එක වගේ. කෑලි දෙකයි තියෙන්නේ. කෑලි දෙක. මියස්ටියේ කණ්ඩිකා දෙක හෙඩ්සෙට් එක වගේ ඉයර්ෆෝන් එක වගේ ඊයර්ස් නේ යකෝ හෙඩ්සෙට් ඒක මම දෙන්නේ බේසෝ කියලා කීයක් වගේ පොඩි එකකට සිම්පල් දී වගේ හරි सिंपल बी पर गए बेसो यस कोटा के खंडिका वाला बेदरा है मैं खंडिका देखा है नियोट्रोमिनल एन नंबर वाले एकाय देखाय तुनाय ये खंडिका गोडක් තියෙනවා මම මේක එන් නම්බර වගේ අඳගත්තට එන් නම්බර වගේ නෙමෙයි තියෙන්නේ खंडिका तुना मेन तुना हතරක් විතර දෙනවා මෙහෙම खंडिका හතරක් විතර දෙනවා මම මේක එන්න අපේ ඇඩේට හදාගන්නවා මෙහෙම තුනක් විතර දෙකකට වඩා වැඩි නම් නියුට්‍රෝෆිල් මේක ඉන්න අපේ ඇඩේට හැදලා ටිකක් වැඩක් නැහැ खंडिका තුනක් දෙනවා පැහැදිලිද මතක තියාගන්න ඕනේ අර දෙකම මතක තියාගන්න ඕනේ වසා සෛල සෛලේ වසාගෙන ඉන්නවා කවුද නියස් මොන සෛලද වලුවට බෝන්චයට අබුවට ඒකයි මම කියන්නේ මොකක්ද මොන සෛලේ ආදාරේ මම අපරාධ කියන්නේ මොකක්ද ආදාරේ මොනවාද කරන්නේ මේ සෛලේ
හරිද? බයලා විභාගයට වර්ණ පේපරයක් හම්බෙන්නේ. ඒක අමුණම බලන්න තියුවා ඒක ටික පොළපාටින් දෙන්නේ රතු පාටින් දෙන්නේ. ආයේ අපණ ප්‍රාර්ථනා කරන පදේ පද පේපරයක් එන්න කියලා. හරිද? පදසුදු නැතුව පද පේපරයක් ආවම ළමයින්ගේ කා ප්‍රශ්න අහන්නේ. දැන් බණ්ණා ඉදියට පදසුදුනේ. පාඩේ නම් කරේදනේ ඒක ප්‍රශ්න එළියෙන්නේ පදසුදු. මේ වීඩියෝ බලලා පේපර් එක වෙනස් කරගෙන යන්න. එහෙනම් දැන් බලන්න දැන් අන්තරයට දාගන්න එක මොනවද තියෙන්නේ? eosinophil, basophil, neutrophil, basophil, monocyte ඔක්කොම මොනවද? සෛල. හරි. මේ ඔක්කොම තියෙන්නේ රුධිර පටකයේ. රුධිර පටකයේ. මේ ඔක්කොම තියෙන්නේ කොහෙද? දේහාණු සහ ප්ලාස්මා තියෙන්නේ රුධිර පටකයේ. එහෙනම් පටකයට දෙනවා රුධිර පටකය. රුධිර සංසරණ පද්ධතියේ සෛල ටික මෙතනට එනවා. අර සෛල ටික මෙතනට එනවා. සුදු රුධිරාණු විතරක් නෙවෙයි රතු රුධිරාණු ඔක්කොම එනවා. සුදු රුධිරාණු ටිකයි රතු රුධිරාණු ටිකයි ඔක්කොම එනවා. පාටිකා. හරි. මේකේ ඔය උරස් ටික ඔක්කොම එනවා. ඊට පස්සේ තාවන්නේ පටකයට තියෙන කේශනාලිකා පටක. කේශනාලිකා පටක. ඒවත් මේකයි වෙනවා. තවම හර් පේශි පටක. හර් पेशी पाठक हर पेशी का पेशी का नाम वाला पेशी में हर पेशी की बोला जाता है सीधु पेशी की नाम में केशनालिका सीधु पेशी की नाम में केशनालिका हर अभिच्छेद पाठक दिए अभिच्छेद पाठक दिया केशनालिका ओवरवाइड पाठक रुधिर संसरण पाठक रुधिर संसरण पाठक दिया अवयव हर केशनालिका हर शिरा दामनी ओ हर अबे हर पद्धति තමයි මොකද රුධිර සංසරණ පද්ධතිය ඔය ටික තමයි අයිති කියන කොටස් හරි හැමදේ රුධිර වාහිනිය දෙයකට පටලවා ගන්න තමයි ධම්මිශිරා කියනවා. ඒවට වාහිනිය කියන්නේ පට. හරිද? ශාකල කියන්නේ සෛල වාහිනිය, ලෝයන වාහිනිය කියන පට. හරිද? පට. නල. නල වල තුනයි කේශනාලිකා, ශිරා සහ ධම්ම. හරිද? දැන් යම් ප්‍රශ්නයක්. නියුට්‍රොෆිල සෛලය. ඒකයි. රුධිරය පටලය ඒකත් හරි. රුධිර වාහිනී ඉන්ද්‍රය. ඉන්ද්‍රය කියන්නේ අලග කියන්නේ. ඉන්ද්‍රිය කියොත් ඒක අලග කියනවා. රුධිර වාහිනී ඒක හරිනේ. ඒක හරි. ඒක හරි. දෙක පට්ටිකා රුධිර ප්ලාස්මාව රුධිර වාහිනී පට්ටිකා සෛලය කියලා ගන්න බෑ. හරි සෛලය කියලා ගන්න බෑ. ප්ලාස්මා නැහැ මේ 11 නැරෙන්නේ මම එනකම එන්නත් පුළුවන් නෑ ඒක මම තේරුම් ගන්න 11 නෙමෙයි ඔව් හරි එතකොට ඒක කොටසයි නේද? හරි හරි. ඊළඟට රුධිර කේශනාලිකා. සෛල කෙනෙක් eosinophil සෛල. රුධිර කේශනාලිකා අවයවයකට හරිද? ඉන්ද්‍රිය. 1 සහ 4 කියන උත්තර දෙකම
එකටයි හතරටයි. ඕක හැඩයකම දෙන්නේ නැහැ. එකට හරි හතරටයි ගහන්න. ඔව් සම්පූර්ණ ප්‍රශ්න වාක්‍යයක් දුන්නා ඔය. ඕල් බරක් වෙන්න ඕනේ. ඔය වගේ අවුලක් අමාරු නම් කියලා යන්න ඕනේ. කියලා විතර හරි. එළ මේ ප්‍රශ්න උත්තරය නේද? හරි. 1 සහ 4. හත්වෙනි ප්‍රශ්නේ. හත්වෙනි ප්‍රශ්න තව රට පැටලෙන ප්‍රශ්නයක්. අවුරුදු ගානක් චුට්ට දීලා දැන් ෂොට් එක දීලා දෙන එකපාර. මේක චුට්ට ඇවිල්ලා. මේ ගිය අවුරුද්දේ දුන්නා අපිට දුවලා. හරි. බලමු මොකක්ද ප්‍රශ්නේ කියලා. හත්වෙනි ප්‍රශ්නේ මොකක්ද කරලා තින්නේ? අයන වර්ග දෙක. හරි. මොනවද අයන? හරි මූල ද්‍රව්‍ය අයන. හරි. එතකොට මේ මූල ද්‍රව්‍ය පරමාණු දියමතේ වැඩි ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගන්න. සිහිති ප්‍රශ්න වල. අවවල උත්තරේ එකක්. හැබැයි මේක දුන්නොත් අමාරුයි. හරි. මේක බේරගන්න ඕනේ මෙන්න මම පොඩි වකුවක් ගන්නවා. හරි. ඉස්සරහට යනකොට මෙහෙම එකක් ආවොත් මේ දීලානේ උදාහරණ ටික. හරි. දැන් මෙතන කියන අයන දෙක. මේක මතක තියාගන්න ඕනේ. මේ දීලානේ අයන එක කියන්නේ. මොකද අයන එක? මැග්නීසියම් 12 magnesium ධන දෙක 12 24. ඊළඟට sodium 11 23 ධන 1. sodium 11 23 ධන 1. ඊළඟට sodium 11 23 අයනයක් නෙමෙයි ඈ. අයන කියලා දැම්මම අයනයක් නෙමෙයි ඈ. අයනයක් නම් තරහ දෙකක් දෙන්නවා. ඊළඟට fluorine 9 fluorine 9 හරි. දැන් බලන්න. ඔන්න මොකද? දැන් මේ පළවෙනි පාඩේ කරන්න ඕනේ වැඩේ තමයි. අයන ගැන නොසිතා. අයන පිළිබඳ නොසිතා. හරිද? අයන පිළිබඳ නොසිතා. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ගන්න සෙවීම. ඒක මුලින්ම කරන්න. හරි. කොහොමද හොයන්නේ? අයන කියන පැත්තේ मैग्नीशियम वल මට කියන්න ඉලෙක්ට්‍රෝන ගන්නයි ප්‍රෝටෝන ගන්නයි නියුට්‍රෝන ගන්නයි ප්‍රෝටෝන ගන්න කියුත්තේ මුලින්ම ප්‍රෝටෝන ගන්නවා මේ අර දියදී ප්‍රෝටෝන ගන්නවා මේ අර දියදී පරමාණු ක්‍රමාංකය मैग्नीशियम 12 24 කියන්නේ මේ කියන්නේ ප්‍රෝටෝන ගන්න මේ කියන්නේ ප්‍රෝටෝන ගන්න නියුට්‍රෝන ගන්න හරි ඒක තමයි ස්ථාන ක්‍රමාංකය පැහැදිලිද දැන් කියන්නේ මෙයා මේ හැමෝගේ ප්‍රෝටෝන ගන්න කියන ඩක්කා 12යි 11යි 11යි 9යි අමාරුද නෑ යවල පරමාණු ක්‍රමාංකය කිව්වත් ඒක තමයි ඊළඟට ඉලෙක්ට්‍රෝන ගන්න පරමාණු වෙන හින්දාදී අයන වෙන හින්දා නෑ නේද පරමාණු වෙන හින්දාදී ප්‍රෝටෝන ගන්න සමානයි කියලා කියන්නේ 12යි 11යි 9යි ඔව් හැම පරමාණුවකම ඉලෙක්ට්‍රෝන ගන්න ප්‍රෝටෝන ගන්න සමානයි අයන වල නැහැ අපි අයන නිසා වෙනස් වෙන එක බලලා වෙනස් කරමු අයන නොසිතානේ අයන පිටවල නොසිතා පරමාණු ගැන ඉවර කිව්වොත් ප්‍රෝටෝන ගන්න ඉලෙක්ට්‍රෝන ගන්න සමානයි පැහැදිලිද දැන් මම නියුට්‍රෝන ගන්න 12යි 24යි. ඒ කියන්නේ ප්‍රෝටෝන 12 නියුට්‍රෝන කියන්නේ නේද? 11යි 12යි කියන්නේ 23. ඒ කියන්නේ මෙයාගේ 11යි නම් මෙයාගේ 12ක් කියලා නේද? ඊළඟට 11යි ආයි මෙයාගේ 12. මෙයාගේ නියුට්‍රෝන කියද? 9යි 10යි 19යි. ඊට පස්සේ දැන් හිතන්න අයන ගැන. දැන් හිතන්න ධන අයන ඉලෙක්ට්‍රෝන වලින් විතරයි හැමදේම කරන්නේ. ධන අයන ඉලෙක්ට්‍රෝන වලින් එකක් අඩු කරනවා. ධන 1යි නම් එකක් අඩු කරනවා. ධන 2යි නම් දෙකක් අඩු කරනවා. එහෙම අඩු කරගෙන
හරි. ඒකේ පළවෙනි පොයින්ට්. ඊළඟ පොයින්ට් එක ඍණ අයන ඉලෙක්ට්‍රෝන වලට එකක් එකතු කරන්න. එතකොට ධන ඍණ එක නම් එකක් එකතු. ඍණ දෙක නම් දෙකක් එකතු. ඍණ තුන නම් තුනක් එකතු. දැන් බලමු නේද? දැන් මේක ඉලෙක්ට්‍රෝන වලට විතරයි ගන්නේ. ඒක නිසා ප්‍රෝටෝන ගන්න ඉලෙක්ට්‍රෝන ගන්න එහෙම නේද? ප්‍රෝටෝන ගන්න 12යි, ප්‍රෝටෝන ගන්න 11යි, ප්‍රෝටෝන ගන්න 11යි, ප්‍රෝටෝන ගන්න 9යි. ඉලෙක්ට්‍රෝන ගන්න 12යි. ඉලෙක්ට්‍රෝන ගන්න අපි ඒක මොනියද? ඉලෙක්ට්‍රෝන ගන්න ඒක කියන්නේ. නියුට්‍රෝන ගන්න 12යි වෙනස් වෙන්නේ නැහැ. නියුට්‍රෝන ගන්න 12යි වෙනස් වෙන්නේ නැහැ. 12යි නියුට්‍රෝන ගන්න 5යි. දැන් වෙනස් කරන්න ඕනේ ඉලෙක්ට්‍රෝන. දැන් බලන්න මෙයා ධනද ඍණද? ධන. ධන කීයද? 2. එහෙනම් ඉලෙක්ට්‍රෝන වලින් කීයක් අඩු කරන්න ඕනද? 2. එහෙනම් මෙතන 10යි දෙකක් අඩු කරලා මෙතන 12යි දෙකක් අඩු කරලා ඊළඟට මෙයා ධන 1යි. මෙතන තියෙන්නේ 11යි. අඩු කළාම 10යි. ඔව්. මෙයා කවුද අපේ? එයා අඩු කරන්නේ නැත්නම් මොකද නැහැ මොකද? ධන ඍණ නැහැ. එයා කියන්නේ මෙයා ඍණ 1යි. එහෙනම් එකතු කරනවා අඩු කරනවා. එකතු කරනවා. ඉලෙක්ට්‍රෝන වලට එකක් එකතු කරනවා. කීයද? දැන් මෙන්න මේකෙන් ඔයාලා ප්‍රශ්න වලට උත්තර. දැන් බලන්න. පහත සඳහන් කුමන ප්‍රභේදයේහි ඉලෙක්ට්‍රෝන 10යි, ප්‍රෝටෝන 11යි, නියුට්‍රෝන 12යි. ඉලෙක්ට්‍රෝන 10යි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන මේක. ඉලෙක්ට්‍රෝන 10යි. ප්‍රෝටෝන 11යි. මේ ගන්නද? මේ. ප්‍රෝටෝන 11යි. නියුට්‍රෝන 12යි. මෙයාට කරපද? ඕක තමයි ලේසිම ක්‍රමය. ඕක ලියා තමයි කැටලොග් එකක් වගේ ඕක මතක තියාගන්න ඕන එකක් ආවොත් බේරගන්න තියෙන ඔච්චරයි ඈ. ඒක බේරගන්න ඕනේ නැහැ. ඕක තමයි ප්‍රශ්නය. ගෙදර ගිහිල්ලා ඔය වගේ ප්‍රශ්න ටිකක් අරගෙන ඔය කැටලොග් එකේම දාලා උත්තරේට අදිනවා. ටික දවසක් කරන්නේ පුතේ ඕක ලියන්න ඕනේ නැහැ. හිතෙන් හදත හැකි.